දවස් 5න් රටවල් 3ක් අත්තලා මේගොල්ලෝ මේ හොස්ට ඉතින් ඇත්තට ගල් වෙලා තියෙනවා ඉතින් අයිබෝන් ඉතින් දවස් 5න් රටවල් 3ක් ඊයේ වියානා අද ෆින්ලන්ඩ් ඇත්තටම ඉතින් ෆින්ලන්ඩ් එන්න තමයි මේ ගමන මම ආවේ. ඉතින් ෆින්ලන්ඩ් එන්න මට ඩිරෙක්ට් මේ ෆ්ලයිට් එකක් තිබ්බේ නැහැ. ඒකයි මම වියානා ගිහිල්ලා ආවේ. වියානා පොඩ්ඩක් එපා වුණා මේ නිදා ගන්න තරක් තිබ්බේ නැති ඉඳලා. හැබැයි ඉතින් ආය දවසක් කවදර යන්න ඕන. ෆින්ලන්ඩ් ඉතින් දවස් 3ක් ඉන්නවා. ඉතින් එන්ජොයි කරන්න තමයි ආවේ. මොකද යාළුවෝ ටික මෙහෙන ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. Let's go. Hey there, what you drinking? 2 shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, and one more for us. There you go, drink it up. සුනෙත් ඇවිල්ලා ඉන්නේ. බලමු ඉතින් අවුරුදු ගානකින් දකින්න සුනෙත් එන්න සුනෙත් ඉන්න රෙකෝඩින් එහෙම දාගෙන ආවේ කොල්ල. ඉතින් ඔය මහත්තලා නෑ වේද කට්ටලෙන්න. මේ මහත්තලා මේ කොල්ල මේ හරි එන කතා කරන්න තියෙනවා ගොඩක්. කොල්ලෝ යන්න දැන්. යේ ඉතින් මොකද වෙන්න සුනේ? අවුරුදු මං හිතන්නේ දැක්කේ මට කොළඹෙදි සෙට් උන්නේ නෑනේ. අවුරුදු 5කට වඩා වැඩිනේ. නැත්තම් අපි අර තියෙන ඒවා කරන්න බෑ මේ. හරි කරලා හම්බ කරන්න නෙමෙයි ඕනේ. ඩොනර් නිකන් ඉඳලා ගේමක් ගහලා මේ කියන්නේ මේ මෙයා තමයි දැන් මෙතන මේ හොස්ටිං හොස්ට ඉතින් ආවේ නං ලගිරි මේ පාකින්නයක් අපි ඔව් තියෙනවා. අතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මොකද කියන්නේ? මොකද ගමන උඹ නින්දි නෑ නේද? ඉතින් මතයි බං හොස්ට ඉන්න දැන් ආවා කට්ටිය ෆින්ලන්ඩ් ඇවිල්ලා ඉන්නේ කොල්ලෝ නගර ගහන්න යන්නේ. කොල්ලෝ ඇවිල්ලා ඉන්නේ දැන් මීයා දැන් මීයා මෙසේජ් කරනවා හවස සෙට් එකම කියලා මම කොපඩ නිදාගෙන ඉඳලා එන්න මොකද ඕස්ට්‍රියාවලදී මට ෆුල් ආදර සෙට් උනේ අපි දැන් යන්නේ එක්ස්ප්ලෝර් කරන්න හෙල්සින්කිද නෑ කොහෙද යන්නේ එස්කෝ පැත්තට යන්නේ ඔව් මෙන්න මේකේ තමයි යන්නේ ඉතින් මාරු එකනේ එහෙනම් ගිහිල්ලා ආසල්ල ගත්තාම යා මේ ඔව් ඒක තමයි මම නිති තින්නේ. අපි ආව විතරයි ෆින්ලන්ඩ් වලට ෆින්ලන්ඩ් මඩ වෙලා තින්නේ. හැබැයි ඉතින් ඒ ලස්සනයි ඈ. කොල්ලෝ ඇවිල්ලා එහෙම නිදාගෙන එහෙම ඉඳලා ඉතින් ටිකක් දැන් යනවා දැන් මාන්සියට කොල්ලෝ නිදාගෙන ඉඳලා දැන් තමයි අවදි වෙලා දැන් යනවා දැන් එක්ස්ප්ලෝර් කරන්න යනවා ෆින්ලන්ඩ්. මම බලන්න ආයේ කොල්ලා හිම නෑ. වඩු නෑ. ඉවර දැන් ඊයර වියානා දැන් අද කොහෙද හෙල්සින්කි හෙට දවස් 5න් යුරෝපේ කවර් කරන්න යන්නේ කොහොම හරි හිම නෑ බලමු හිම ටිකක් කොහෙ හරි අල්ලන්න හරි යන්න ඕනේ ටිකක් හොයාගන්න යන්න හිම හොයන්න ඕන ඉර තියෙනවා හොඳට අවුව තියෙනවා හැබැයි ඒක වටනවා සීතල නෑනේ එළිය අපි සීතල නෑ කියන්නේ වාහනේ ඇතුළේ ඉන්නේ එළියට ගියාම තමයි වැඩේ බලන්න වෙන්නේ බලමු හිම තියෙනවා පොඩ්ඩ තියෙනවා හිම මේ තියෙන හිම ඒ කියන්නේ මේවා වැහෙනවද නේද පාරල් විතරයි ක්ලීන් කරන්න
ෆින්ලන්තේ සංචාරය ඉම සොයා යනවා. කොහමරි කොල්ලෝ ඉතින් කොහමරි එකතු වුණා. ඒක තමයි වැදගත්ම දේ ඈ. දැන් හෙට තමයි දවස. හිම බලන්න ඕන කිව්ව හින්දා දැන් යාළුවෙක් සජිත්තයලගේ බල්ලා සජිත්තයගේ බල්ලා හිම බලන්න ඕන කිව්ව හින්දා දැන් එක්කගෙන ආවා. දයා දැන් එක්කගෙන ආවා හිම බලන්න. මේ කොහෙට දෙන්නේ අපි? මොන හරි බොනවාද මේ අර පීනනවානේ අර බලහංකව කොහොමද මේ බහිනවා කියන්නේ ඒකනේ හැබැයි සීතල නෑ මේ නේද මං ලොකුවට එක්ස්පෙක්ට් කරා සීතල ඇති කියලා හැබැයි සීතල නෑ ෂා වව් මේ ඔක්කොම මේ වෙලා තියෙනනේ ගල් වෙලා තියෙන්නේ ඇතරදී ෆස්ට් ටයිම් මම මෙහෙම දෙයක් දකින්නේ මේක සමවෙද්දී ඔක්කොම දිනනවා මේවා ඒකලේ දිනනවා දැන් නෑ දින බරුවේ සම first time his first time he's touching this snow yeah thank you we're from Sri Lanka yeah yeah it's a little bit slippery right yeah okay That's dangerous. he was planning to go there but they know he was planning to go there but No, there is slippery don't go right there because it's quite dangerous at the moment. There can be spots where you sink down. We don't, but there are people who go, but then We wouldn't go I wouldn't go. because then it's really cold. okay thank you very much nice to meet you But have fun, yeah. thank you But you can go swimming. no it's not it's very cold thank you try that one ඒක කනවා මේ ඔරිජිනල් නේ මනේ මේ ගල් වල තියෙන ගල් වල තියෙන මේ අර නිකන් හීලින් වගේ එකක් තමයිනේ හිම කනවා හරි ඒකත් හරි ආයෙ හිම දැක්කා අර වතුරට බහින්න අපි බැස්සුත් එහෙම ඉවරයිනේ මුහුදක් ගල් වෙලා තියෙනවා දකින්න ෆස්ට් ටයිම් ඉතින් මුහුදක් ගල් වෙලා තියෙනවා මේ ඒකත් මාර අත්දැකීමක් ඉතින් සමයකට මෙතන තියෙන බාබකියු දානවා වොලිබෝල් ගහනවා කට්ටිය නිදහස ඇවිල්ලා වව් සිරාවට මාර අත්දැකීමක් මේ දැකලා නැහැ ඉතින් ඇත්තටම මේ මුහුද ගල් වෙලා තියෙනවා එනකොට මාර ලස්සනයි යා ස්කේටිං කරන සමහර කට්ටිය මැද මෙහෙමද මේකේ මැද ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ ලොකු ලේයර් එකක් තියෙනවද මේ වතුරත් තොඩි ඒක යන්නේ නැහැ නේද මිනිස්සු ඉස්සලා දැක්කේ පයින් එන බයිස්කල් පදින සමහර කට්ටිය ඔව් වෙන්නේ බලන්න ඇක්සයි තමයි බුක් මුහුද ඇතුළට ගියොත් එම්ම විස්සන බලන්න ශ්‍රීලංකාවේ තාවේ මම හිතන්නේ ටෙම්පරේචර් එක ඇත්තේ 6 7 ඒ වගේ 6 7 වගේ තියෙන්නේ මයිනස් නෑනේ මයිනස් තිබුණා අය වගේ ඇති අය හතයි හතයි ඒක තමයි
ලස්සන. මෙන්න වතුර අන්න හිම කොල්ප පැනලා නානවා ඉතින් අවුලකුත් නෑනේ පොඩක් බය වුණ ඇත්තර මේ මුහුද නේද මුහුද උඩ ඉන්න මේ ගල් වෙච්ච මුහුදක් උඩ මේ මුහුද මැද ඉන්නේ මුහුද මැද ඉන්නේ අර ෆිල්ම් වල වගේ එකපාරට බුක් ගාලා ගලන් ඇතුළට ගියොත් එහෙමනේ මෙතන ස්කේට් කරමු. මේ දෙන්න මම හිතන්නේ කරන් ආලා තින්නේ නේද නයිස් ඇත්තරද මේක මාරද්ද කිව්වා හිතුවද මොහොතක් මන්ද එන්නයි කියලා. මුහුද මැද එහෙම හිට ගන්න පුළුවන් කියලා හිතන්නේ වව් නිදහස කියන එක තියෙනවා මේ උපරිමයටමනේ නිදහස කියන එක උපරිමයටම තියෙනවා පේන හැම තැනම පේන්නේ මේ අයිස් මෙයා වෙලා මේ මුහුදටින් ගල් වෙලා තියෙන්නේ සමයක මේ ඔක්කොම දිය වෙනවලු මරද්ද කීම මීයා වැඩ ඉවරලා ගෙදර යනවා පයින් මේ හරි තින්නේ මීයා හම්බෙන්නාව මෙන්න මීයා හයි ඉතින් අම්මට සිරි පැය කාලෙකින්නේ බයි මායර රුක් හවුස් එකේ අන්තිමට සෙට් වුණාට පස්සේ එදා එකන බාවත් හරි අවුරුදු 4ක් 3මාරක් විතර ඔව් එන කාලේ යන්නේ දෙදෙනේ කේක් කියන ඕකේ වටේ කට්ටිය අඩෝ මෙහෙම සෙට් එකනේ කොහොමද ඔව් ඒක තමයි මුඩ කිව්වේ යක් නෑ ඒ සීතල නෑ මේ අද හොඳයි හොඳ ටයිම් එක ඔව් මේ අද ලොකු අද 8යි අද තමයි මේ මම හිතන්නේ ඔව් මට ලොකුවට දැනුනේ ඒ කියන්නේ සීතලයි අරයට වඩා සීතලයි අද තමයි මේ ප්ලස් ගන්නකට ගියේ නැත්තම් සාමාන්‍යයෙන් අපි යා පහ 4 මයිනස් ෆීල් ලයික් සාමාන්‍යයෙන් 2 මයිනස් අද තමයි 8කට ගියේ ඒක තමයි ඒක වට උඹේ හොඳ දවසේ බහලා තියෙනවා මේ ෂෝකා මට වෙන ගානවා වගේ